ආදරණීය පුංචි දුවේ පුතේ, අද අපි SLIS තුලින් මේ කරන්න ලෑස්ති වෙන්නේ ඔයාලගේ පෙළ පොතේ තියෙන තරම අණුව සසඳමු කියන පාඩමේ තියෙන පළවෙනි ක්‍රියාකාරකම. ඉතින් මේකේ වෙන විදිහේ තියෙන රූප දෙක අතරින් ලොකුම රූපය තෝරන්න තමයි තියෙන්නේ. ඒ රූපය තෝරලා ඒක ලස්සනට පාට කරන්න තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ට මේ පේන විදිහට ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ පරිගණකයක් නම් ඒකේ මවුස් එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ ජංගම දුරකථනයක් නම් ඒකෙන් ඔයාලගේ ඇඟිල්ල පාවිච්චි කරලා ඒකේ ඔයාලට කැමති පාටක් සිලෙක්ට් කරලා ඒක ටච් කරාම ඒක සිලෙක්ට් වෙනවා. ඒ කැමති පාට. ඒ විදිහට ඊට පස්සේ ඩ්‍රෑග් කරගෙන ගිහින් මෙන්න මේ විදිහට ලස්සනට පාට කරන්න තමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට කැමති පාටකින් මේ ලොකු සරුංගලයේ කොටස් පාට කරන්න පුළුවන්. මේ පේන විදිහට රතු පාට, කහ පාට, තැඹිලි පාට, නිල් පාට ඔය වගේ කැමති විදිහකට මේ සරුංගලයේ කොටස්, ලොකු සරුංගලයේ කොටස් ඕගොල්ලන්ට පාට කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා නේද? අපි මේ සරුංගලය ලස්සනට පාට කරනවා. ඉතින් ඕගොල්ලෝ කැමති පාටත් යොදාගෙන මේ විදිහට මේ සරුංගලය ලස්සනට පාට කරන්න. ඒ වගේම තමයි මේ සරුංගලයේ තියෙන රැලි, අන්න ඒවත් ඕගොල්ලන්ට ලස්සනට පාට කරන්න පුළුවන්. ඒ ටික පාට කරන්නත් අමතක කරන්න එපා හොඳේ. මෙන්න මේ විදිහට ඔයාලා කැමති පාට යොදාගෙන ලොකු සරුංගලේ රැලි ටිකත් හරිම ලස්සනට පාට කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේක පාට කරලා ඉවර වුණාට පස්සේ ඕගොල්ලන්ට next කියන බටන් එකේ නම් නැත්තම් ඊළඟට කියන බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ ක්‍රියාකාරකමට යොමු වෙන්න පුළුවන් පුංචි දුවේ පුතේ. ඉතින් SLIS කියන්නේ ඔයාලගේ පාසල් පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් ඒ විදිහටම, ඒ තියෙන ක්‍රියාකාරකම් වල තියෙන රූප, ඒ තියෙන ආදර්ශ ප්‍රශ්න, ඔය හැමදේම ඒ විදිහටම අලුත් තාක්ෂණයක් යොදාගෙන ඔයාලගේ ගෙදර තියෙන පරිගණකයෙන්, එහෙමත් නැත්නම් ජංගම දුරකථනය යොදාගෙන ඒ සියලු ක්‍රියාකාරකම් බොහොම ලේසියෙන්, පහසුවෙන් වගේම නිවැරදිව කරන්න පුළුවන් තාක්ෂණික මෙවලමක් තමයි අපේ මේ SLIS කියන්නේ.